අවසරයි අරහතුන් වහන්සේ මට පැහැදිලි කරලා දෙන්න මේ ආරය හා පරිසරය අපේ ගති පැවතුම් සඳහා කුමන ආරයකින් ආරය හෙරිඩිටි ආරය හා පරිසරය ඔව් දෙකම ආරය කියන්නේ ඇත්ත වශයෙන්ම මේ දී ගම්වා තමන් අතීත සංසාරේ ඔය මව්දෙමව්පියන්ගෙන් ආපු ආරය කියලා ඒක භෞතික ආරයක්. නමුත් අධ්‍යාත්මික ආරයකුත් තියෙනවා. ආරය කියන්නේ අපි මේ තිවෙන පරිසරය අනුව ඒ අපේ පුරුදු අනුව දැන් අපි හිතමුකෝ අපි ගමක ඉන්නවා නම් ඒ ගමේ ඔක්කොම අපේ වැඩිහිටියෝ මුතුන් මිත්තෝ යම් ආකාරයකට අපිට පුරුදු කරලා පුහුණු කරලා තියෙන ආරයක් තියෙනවා. ඒකෙන් එහා අපි එංගලන්තේ ඉන්න මිනිස්සුගේ ආරයයි අපි වෙනස්නේ. ඉතින් ඒක නිසා ඒ ආරයත් ඒ වගේම මේ පරිසරයත් දෙකම මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට ඒ වගේම වැරදි පැත්තට යන්නටත් ඔබට උපකාර වෙනවා. ඒ ආර්යත් පරිසරයත් දෙකම දෙපැත්තටම යනවා. වැරදි විදිහට ගියොත් රාගෙන් දේශෙන් මොහෙන් කටයුතු කළොත් අනිත් පැත්තට යනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කළොත් ආනපාන සති සමාධි වැඩුවොත් නිවන් දකින්නටත් උපකාර වෙනවා. දීර්ඝායු වේවා.